හායි ළමයි ඔන්න ඉතින් අදත් මම ඔයාලට රස කෑමක් හදන හැටි අරගෙන ආවා. ඉතින් ඔයාලා හැමෝම කන්න අකමැති කෑමක්නේ රාබු කියන්නේ. ඉතින් ඔන්න රාබු මේ විදියට හැදුවොත් ඔයාලට මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ රාබු එක හදන්නේ කොහොමද කියලා. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට ඔයාලා ඒකට හාල් මැස්සු ටිකක් හරි කරවල ටිකක් හරි එකතු කරලා ඒක හොඳට තෙලේ තෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් අද මට හාල් මැස්සෝ පොඩ්ඩක් තිබ්බ නිසා මං කරවල චුට්ටකුත් මේකට එකතු කරගත්තා. ඉතින් මේ විදියට මේක එකතු කරගෙන හොඳින් මේක බැදේදී මේකට කපාගත්තු අමු මිරිස්, සුදු ලූණු, කුරුඳු, රම්පෙ, කරපිංචා මෙන්න මේ දේවල් ටික ඇඩ් කරලා ඔයාලා මේක විනාඩි 5ක් විතර හොඳින් බැද ගන්න ඕනේ. ඊට පස්සේ මේක බැදීගෙන එනකොට ඔයාලා කරන්න ඕනි මේකට අමු තුන පහ කුඩු ටිකකුයි ඒ වගේම කහ කුඩු ටිකකුයි ඔයාලගේ රසපදම අනුව ලුණු ටිකකුයි එකතු කරලා මේක හොඳින් විනාඩි 5ක් විතර හොඳට තෙලේ බැද ගන්න ඕනේ. ඉතින් මේ විදියට හදලා බලන්නකෝ. මේක ඔයාලා කන්නේ නැති කෙනෙක් නම් රාබු ඔයාලටත් මේ විදියට හැදුවොත් කන්න ආස හිතෙනවා. ඉතින් ඕනම දෙයක් අපි රස වෙන විදියට හදාගත්තොත් තමයි අපිට කන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාලා try කරලා බලන්නකෝ. දැන් ඔන්න විනාඩි 10කට විතර පස්සේ ඔන්න හොඳින් සෝදලා කපාගත්තු රාබු ටික අපි මේකට එකතු කරනවා. එකතු කරලා මේක හොඳින් අපි කලවම් කරගන්න ඕනි. මේ විදියට හොඳින් කලවම් කරගෙන අපි මේ තෙල් එකේම මේක විනාඩි 10ක් විතර හොඳට තැම්බෙන්න තියන්න ඕනේ. මතක තියාගන්න ඔයාලා මේ වෙලාවේදී ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. ගොඩක් ගින්දර වැඩි කරගන්නත් එපා. ගින්දර ගොඩක් අඩු කරගන්නත් එපා. ඉතින් ඔන්න මේ විදියට අපි විනාඩි 10ක් 15ක් හොඳින් මේක උයා ගන්නවා. ඉතින් ඔයාට ජීවිතේ තනිකම පාළුව කියන එක ගොඩක් දැනිලා තියෙනවද? ඉතින් එහෙම දැනෙන වෙලාවට ඔයාලා ඔයාලගේ හිතට එන දේවල් කොලයක් හරි පොතක් හරි අරගෙන ලියලා තියෙනවද? එහෙම ලිව්වට පස්සේ අපේ හිතේ තියෙන දුක, තනිකම, පාළුව නැති වෙලා යනවා. ඉතින් ඔයාලත් ඒ විදියට කරලා බලන්නකෝ. ඉතින් ඔන්න දැන් විනාඩි 15කට විතර පස්සේ අපි මේකට උකු පොල් කිරි කෝප්පයක් එකතු කරගන්නවා. ඉතින් මේ පොල් කිරි කෝප්ප එකතු කරගෙන අපි මේක තවත් විනාඩි 10ක් විතර හොඳින් උයා ගන්න ඕනේ. මේ තියෙන්නේ අද මම හදපු රස රාබු එක. ඉතින් මේක ඔයත් try කරලා බලලා පහලින් මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න.